කියලා කියන්නේ අපිට තියෙන මේ නිවන වහන ධර්මතාවයක්. මොකද මේ නිନ୍ଦ ගොඩාක් නිවනට ළඟින් යන එකක්. නිරෝධයට ළඟින් යන එකක් තමයි නිନ୍ଦ. නින්දට ගියාම සිහිය නැති වෙනවා. හැබැයි නිරෝධයට ගියාම සිහිය තියෙනවා. ඒ කියන්නේ හැම දෙයක්ම යාට තේරෙනවා. එයා නොඇලී ඉන්නවා. හැම දෙයක්ම තේරෙනවා නොඇලී ඉන්නවා. හැබැයි නින්දෙදී හැම දෙයක්ම තේරෙන්නේ නැහැ නින්ද යනවා. නිරෝධයේදී හැම දෙයක්ම තේරෙනවා. නිරෝධේ ඉන්නවා. නින්දෙදී හැම දෙයක්ම තේරෙන්නේ නැතුව යනවා. නින්ද යනවා. ඒක විශේෂී කාරණයක්. දැන් බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් එද්දී උනත් ඇවිදිනවා නම් කෙනෙක් ඇවිදිනවා කියලා තේරෙනවා. එනවා නම් එනවා, කතා කරනවා නම් ඒක තේරෙනවා. හැබැයි කිසිම මේ අර සංඥාවදියක් වෙන්නේ නැහැ. කැමරාවක් බවට පත් වෙලා තියෙනවා විතරයි. දැන් කැමරාවට විඥානයක් නැහැනේ. කැමරාවට ඔක්කොම එයාට පේනවා. එන්නට ඒක ප්‍රතික්‍රියාවලිය ප්‍රතිඋත්තර දීමක් එයා නැහැ. එයා ඉන්නවා. ඒ වගේ තමයි. ඒ தත්ත්වයට තමයි නිරෝධ ලක්ෂණයන් තියෙන්නේ එහෙමයි. නින්දේ ලක්ෂණය ඒක නේ හොයාගන්න පුළුවන් Tamanටම ඔය නිරෝධය අහුවෙලා පුරුදු කරන අයට ගොඩාක් වැදගත් ඒ කාරණේ. හැමදේම තේරෙනවා. හැමදේම තේරෙනවා. හැබැයි ඒත් එක්ක බැඳීමක් නැහැ. සම්බන්ධයක් නැහැ. එතකොට සම්බන්ධයක් නැතුව තේරෙන්න පුළුවන්ද? පුළුවන්. සම්බන්ධයක් නැතුව තේරෙන්න පුළුවන්. ඒ තේරීම අර සාමාන්‍යයට තේරෙනවා වගේ නෙමෙයි ඒක. දුටුව පමණයි. හැපෙනවා විතරයි. දැනුණා විතරයි. දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති කියපු කාරණේ සැබෑ යථාර්ථය එතන පවතින්නේ. ක්‍රියාවක් ස්වභාවික ක්‍රියාවක් විතරයි. ඒක කරන්නේ පුජ්‍යලේ නෑ. ඒකනේ ඇවිදිද්දිත් ඇවිදිනව නෙමෙයි කියන්නේ. වැඩ ඉද්දි වැඩ ඉන්නව නෙමෙයි කියන්නේ. දන් වලදද්දි දන් වලදනව නෙමෙයි කියන්නේ. ඒ කාලේ බුදුවරු ගොඩක් හිටියා. සත්බුදුවරු. බුදුරජාණන් වහන්සේ කිව්වේ මං ඔය එක බුදුවරයෙක්වත් නෙමෙයි. මං කිසිම බුදුවරයෙකුට අයිති නැති කෙනෙක්. එයාට කියන්නේ සම්මා සම්බුද්ධ. ඔය අර්ථයෙන් කවුරුත් වටහලා දීලත් නැහැ, වටහාගෙනත් නැහැ. සම්මා සම්බුද්ධ කියන්නේ මම කිසිම බුද්ධි ගුණයකට අහු වෙන්නේ නැති සුවිශේෂී බුද්ධි ගුණයක්. සුවිශේෂී බුද්ධි ගුණයක්, සුවිශේෂී ඥානයක්. ඔය කොල්ලන්ගේ තියෙන එකක්වත් නෙමෙයි මෙතන. සම්මා දිට්ඨි වගේම තමයි සම්මා සම්බුද්ධ කියන්නේත් ඒකමයි. දැන් සම්මා කියන ගුණයෙන් මේ ශාසන ධර්මයේ තනිකර උපමත් කරන්න සෝදන්නේ සම්මා ගුණයෙන්. යහපත. ඒ යහපත කොච්චරකින් යහපත්ද? සම්පූර්ණයෙන්ම යහපත්. සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරන හැකි ලෝකේ දෙයක් ධර්මයක් තියෙනවද? ඒක තමයි සම්මා ගුණය. දැන් අසුන් ගන්න.